සෑහෙන පණුව. මේ හැම එකම මේ පොකුරු ගන්න කරගෙන ඉවරයි. මේ තත්ත්වෙ උදා වෙලා කියන්නේ මේ වෙනකොට එන තියෙනවා ඉතින් මහත්තයා මේ බෙහෙතක් තාම ඉතින් අපේ නියමිත බෙහෙතක් හඳුන්වලා දීලා නැහැ. මේ කන කරබඩු තියලා තමයි මේවා කරන්නේ. මේ අපිට දැන් ඒගොල්ලෝ ඇවිල්ලා බලලා හොඳ බෙහෙතක් හඳුන්වලා දුන්නා නම් තමයි කියලා තමයි මම පොහොර මිටියක් වෙනවා 12000ක් විතර. එක පැකට් එකකට පොහොර මිටි දෙකක් දාන්න ඕනේ. මඩ පොහොර දාලා මේවා කරලා තියෙන්නේ. ඉතින් උදේ ඉඳන් රැ වෙනකම් මේකේ තමයි අපි ඉන්නේ. මේ අවුරුද්දට එක කන්නයි මේක වගා කරන්නේ. ඉතින් අතේ සතේ ඉවරයි. ඉතින් මේවා වගා කළා ඉතින් අපේ නිවිද බෙහෙතක් හඳුන්වලා දීලා මේක බලන්න කියලා තමයි මම කියන්නේ. අනේ දරුවෙක් දැන් අවුරුදු ගාණක්ම බෝ වෙලා ඉන්නවා. අපි ඉතින් බෙහෙත් ගහනවා, පීරු ඩෑන් දානවා, ඉතින් හැම දෙයක්ම දානවා. ඉතින් විනාශ වෙලි ඉතුරු එක තමයි ඉතින් අපි ගන්නෙ. ඒවට ඉතින් බෙහෙතක් අපිට මාකල් දුන්නොත් හොඳයි. වගා විනාශ වෙලි යනවානේ. 100යි. අපිට මුදලට නැතුණොත් දෙන්නේ කියලා 11500යි. එතකොට මෙයාට ගහන බෙහෙත් එක නම් යට බෙහෙත් දැන් ඔය යට වලට මෙහෙට ගහන බෙහෙත් එකක් ටැංකි 10යි. 9700යි. මේ 6700යි. එතකොට මහත්තයා බලන්න සාමාන්‍ය ගුරු පැත්තකට යන බිල්ල ආදායම මේ දුප්පත් මිනිස්සු අවුරුද්දකට පාරයි මේ ගොවිතැන කරගන්නේ හැමදාම කරන්න හම්බෙන්නේ නැහැ දෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. අලි වනාන්තරේනේ අපි අලිවට වල දිනවා. එක කන්න කපා බේරන් පස්සේනේ අන්තිම අසරණ වෙනවා. දැන් සමුද්‍ර මුද්‍රේ දුන්නා ඒක අත්වසම හදුවා සමහරුන්ට කැපුණා. මෙයාගේ අම්මට නෑ මේ නාංගිට නෑ මේ එක්කෙනෙකුට නෑ. නමුත් ආදායම බලන්න මේ කට්ටිය මොනවද වත්කමද කියන මහත්තර තේරුම් ගන්න පුළුවන්. මේ මහත්තයා මගේ ගෙදරට ඇවිල්ලා තිනවා. මගේ ඊළුම මෙහෙම හදලා තිනවා බලලා තිනවා. ඒකින්ද මම ඔය කියන්නේ මම තිරගු ගොවිය දැන් හාගෙන වර්ෂාවට දල්බු කතන්දර තියෙනවා දැන් දල්බු කතන්දර කියන්නේ දැනට දල්බු ගහලා තිනවා මේ අබොක්කපති මයි පුතා කැලේ මෙතන ඉදුව දවස් 12 ඉදුව ඉතින් දලගොඩක නම් රුපියල් 6000 කට බෙහෙත් එක අවසාන මහත්තයා කපා බෙරලා සේරුම් දින ගණන් දුර බෙරනකොට අපි හිටියා වාගේ